සුබ උදෑසනක් වේවා ආදරණීය යාළුවෝ ඔයාලා සියලුම දෙනාට. ඉතින් අද උදෑසන ඔයාලට හැමනාගේම සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ඔයාලට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊට අමතරව මට සබ්ස්ක්‍රයිබ් කරපු ලයික් කරපු කමෙන්ට්ස් කරපු ආදරණීය යාළුවෝ සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. ඉතින් ගොඩක් පින් ඔයාලට. ඉතින් මම වෙනුවෙන් මේ වගේ උදව් කරනවට ඒ වගේම මට ගොඩාක් ආදරණීය විදිහට කමෙන්ට්ස් කරලා තිබ්බා මගේ මල් ගන්න මිස්ලා. ඉතින් මාව ඇත්තටම ගොඩාක් විශ්වාස කරලා මගෙන් මල් ගන්න මිස්ලා ඔයාලා ඔක්කොටම ගොඩාක් ස්තුතියි මාව විශ්වාස කරලා මල් ගත්තට. ඉතින් අද මගේ 45 වෙනි මල් සේල් එක තියෙන්නේ. අලුත් මල් ගොඩක් දාලා තියෙනවා. ඉතින් බලලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඊට අමතරව මම කියන්න ගත්ත මෙන්න මේ ප්ලාන්ට් එක ගැන. මෙන්න මේක මේ තියෙන ඇන්තූරියන් එකක් මට අලුතෙන් හම්බුනේ. මෙන්න මේක මේ තියෙන ඇන්තූරියන් එකක්. ඉතින් මේක මිල පොඩ්ඩක් වැඩි. මේ ඉස්සුවට පැල තියෙනින් බලන්න එක කුරු විශේෂයක් ඇන්තූරියන් කුරු එකක්. මෙයාගේ රෝස පාට ලස්සන ඇන්තූරියන් මලක් පිපෙනවා. ඉතින් මේක මේ පැල 3ක පොට් එකක් තියෙන්නේ. බලන්න ඉතින් මම ඔයාලට ඉදිරියේදී මෙයාගෙන් පැල දෙන්නම්. බලන්නකෝ. ඉතින් මම අද හඳුන්වා දීමක් තමයි කරන්නේ මෙන්න මේ ඇන්තූරියන් එක ගැන. මෙයාගේ ලස්සන රෝස පාට ඇන්තූරියන් මලක් තමයි පිපෙන්නේ. ඉතින් හරි අපි අද බලමු මගේ 45 වෙනි මල් සේල් එකේ ඔයාලට ගන්න පුළුවන් මල් මොනවද තියෙන්නේ කියලා. එන්න යන්නත් බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් අන්න අද අංක එකට ඉන්නේ මෙන්න මේ කැලේඩියම් එක. ඉතින් මෙන්න මේ රතු පාටයි කොළ පාටයි තියෙන මෙන්න මේ කැලේඩියම් එක තියෙන්නේ. ඒක ලොකු බුෂ් එකක් වගේ තියෙන පැල 5ක් විතර තියෙන බුෂ් එකක් තියෙන්නේ. ඔන්න බලන්න. ඉතින් එයා අංක එක 300යි. ඊට පස්සේ අංක 2කින් ඉන්නේ මෙන්න මෙයා. එයා නම් ගොඩක් උසයි අඩියක් විතර උස ප්ලාන්ට් එකක් තියෙන්නේ. මෙන්න මෙයා. ඔයාලට කට් කරලා හදා ගන්න පුළුවන්. කඳේ හැමතැනින්ම කට් මුල් දාලා තියෙන්නේ. ඉතින් එයා අංක 2 මේ ප්ලාන්ට් එකම 300යි. ඊට පස්සේ අංක 3න් ඉන්නේ අද මෙන්න මේ බිගෝනියා එක. මේ ටික මම අලුතෙන් හදපු ප්ලාන්ට් ටිකක්. ඉතින් හොඳ නිරෝගීව හැදුණු ලොකු ප්ලාන්ට් ටිකක් තියෙන්නේ. මානක ලස්සන යාගේ. ඉතින් එයා අංක 3 එක පොට් එකක් 250යි. ඊට පස්සේ අංක 4න් ඉන්නේ මෙන්න මෙයා. එයාගෙත් මම බලන්න කට් මුල් දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලලා ගන්න පුළුවන්. එයාගෙත් මේ හැමතැනම කට් මුල් දාලා තියෙන්නේ. ඔන්න එයා අංක 4 මේ පොට් එක 300යි. ඊට පස්සේ අංක 5න් ඉන්නේ අද මෙන්න මෙයා. එයා මෙන්න මේ බලන්න යටපැත්ත දම් පාටයි. මෙන්න මේ විසුරු ශාකයක් තියෙන්නේ. ඉතින් මෙන්න මෙයාගේ චූටි පිකිලිත් දාලා තියෙනවා. ඔයාලට මෙයාව මෙන්න මේ කඳෙන් මෙහෙම මේ උඩ කොටස කැඩුවාම මෙන්න මේ විදිහට බලන්න මේකෙත් මම උඩ කොටස කඩලා තියෙන්නේ මෙතනේ. අර කැඩුවාම මේ පිකිලි දාලා එනවා. මෙතන එකයි පිකිලි බලන්න පිකිලි 3ක් දාලා තියෙනවා. ඒ වගේ ඊට පස්සේ ඒ පිකිලි කඩලා ආයි ඉන්දෝ ගත්තාම ඔයාලට පැල හදා ගන්න පුළුවන්. ඉතින් මෙයා අංක 5 මේ පොට් එක 200යි. ඊට පස්සේ අංක 6න් ඉන්න මෙන්න මෙයා. මෙන්න මේ ප්ලාන්ට් එක තියෙන්නේ. බලන්න එයා. එයා අංක 6 150යි. මෙයා ඉන්න මෙයා ගිය පාර මගෙන් මෙයාගෙන් පැල ගොඩක් ඉල්ලුවා නෙමෙස් ඔයාලට දෙන්න තිබ්බේ නෑ මං අතේ වෙලේ. ඊට පස්සේ මං මේ මට කියලා තියාගත්ත ප්ලාන්ට් එක ඔන්න මං ඔයාලා වෙනුවෙන් දානවා. කවුරු හරි ගන්නවා නම් ඉතින් මෙන්න මේ එයාගේ බලන්න එයාගේ ලොකු පැල 3ක්
දෙකයි මෙන්න මෙයයි ඉන්නවා. ඉතින් ඔයාලට මෙයාව කල්ලා බෝ කරලා හදා ගන්න පුළුවන්. මෙයාගේ ඉක්මනට චූටි පැල එන නිසා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අංක 7 මේ පොට් එක 500යි. ඊට පස්සේ අංක 7න් ඉන්නද මෙන්න මෙයා. මෙන්න මේ ප්ලාන්ට් එක බලන්න එයා. මෙන්න මෙයා. එයා ගොඩක් උස ප්ලාන්ට්. මේ බලන්න කඩියක් විතර උස ලොකු ප්ලාන්ට් තියෙන්නේ. එයා අංක 8 100යි. අද අංක 9න් ඉන්න මෙන්න මෙයා. ඉතින් එයාත් මේ ගොඩක් උස ප්ලාන්ට් තියෙන්නේ බලන්න. මෙන්න මෙයා. ඉතින් ඔයාලට වාසි මේ වගේ ප්ලාන්ට් ගන්න එක. ඔන්න එයා අංක 9 එක පොට් එකක් 150යි. අද අංක 10න් ඉන්නේ මෙන්න මෙයා. ඔන්න එයාලට ආස කෙනෙක් ඉන්නෝ නම් බලලා ගන්න පුළුවන් එක පොට් එකක් 150යි. අද අංක 11න් ඉන්නේ මෙන්න මෙයා. මේ ප්ලාන්ට් එක අද තියෙන එයාත් අඩියක් විතර උස ප්ලාන්ට් එකක් තියෙන්නේ. එයා අංක 11 150යි. අද අංක 12න් ඉන්නේ කස්තුරිකා. නේ ලොකු ප්ලාන්ට් දෙකක් තියෙන කස්තුරිකා. සෝරි කස්තුරිකා නෙවෙයි. අරංකහ. අරංකහ තියෙන්නේ අංක 12න්. අන්න එයා අංක 12 අරංකහ එක පොට් එකක් 200යි. ඊට පස්සේ අංක 13න් ඉන්න මෙන්න මේ ප්ලාන්ට් එක. ඉතින් මෙන්න මෙයා මෙන්න මේ විදිහට වෙරිගේටඩ් වෙලා හැදෙන්නේ. ඉතින් බලන්න හොඳ නිරෝගී ප්ලාන්ට් දෙකක් තියෙන්නේ. මෙයාගේ නම් චූටි පැල 3කුත් තියෙනවා. ඉතින් එයා අංක 13 එක පොට් එකක් 200යි. අද අංක 14න් ඉන්නේ මෙන්න මෙයා. ගිය පාරත් අනේ මගෙන් මල් මේකේ මේ අර ඔයාලට මතක ඇති මම දැම්මා කොළ දෙකක් වගේ තිබ්බේ මෙන්න මේ විදිහට අද රෝස් පාට කැලේඩියම් එකක්. ඉතින් මං අර දාන පැලේම තමයි දෙන්නේ. එතකොට මට දෙන්න වෙන්නේ එක්කෙනෙකුට එක පැලයක් තිබ්බොත් මේ ටිකේ අර ගොඩාක්ම රෝස් වෙලා තිබුණ නැති හින්දා මම දැම්මේ නැත්තේ ප්ලාන්ට් ටික. ඉතින් ඔන්න මිස් ඔයාලට බලලා ගන්න පුළුවන්. ඔන්න අද ඒ જાතිය පැලයක් මම දැම්මා. ඉතින් මෙයා එයාගේම පැලයක්. එයා අංක 14 200යි. ආයි චූටි. අයියප්පෝ. බඩගිනිද? අප්පෝ. ඉතින් අද අංක 15න් ඉන්නේ මෙන්න මේ කැලේඩියම් එක. ඉතින් මේ බලන්න මේ තද දම් පාට මෙන්න මේ විදිහට හැදෙන මෙන්න මේ කැලේඩියම් එක. මේක තද කළු පාටකට නිකන් හුරුවකක් තියෙනින් බලන්න. ඉතින් මෙන්න මේ අඩියක් විතර උස ලොකු ප්ලාන්ට් එක තියෙන්නේ. එයා අංක 15 250යි. ඉතින් අද අංක 16න් ඉන්නේ කැලේඩියම් එකක්. මෙන්න මෙයා. මෙන්න මේ කළු පාට වෙලා තියෙන. ඉතින් ඔන්න බලලා ගන්න පුළුවන්. එයා අංක 16 300යි. බඩගිනි. අප්පත් ගන්න අංකෝ චුට්ටක් ඉන්න බත් දෙන්නම්. ඉතින් අද අංක 17න් ඉන්නේ මෙන්න මෙයා. මෙන්න මේ බූල් තියෙන මේ ප්ලාන්ට් එක. ඉතින් මෙන්න මෙයා අංක 17 300යි. ඉතින් අද අංක 18න් ඉන්නේ මෙන්න මේ ඉඟුරු පියලි එක පොට් එකක් තියෙන්නේ. ඔන්න ඔයාලට බෝ කර ගන්න පුළුවන්. පැල ගොඩාක් හරියක් තියෙනවා. සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඔන්න බලලා ගන්න පුළුවන්. අංක 18 පොට් එකම 250යි. බඩගිනිද? චූටි. චූටි. එන්න එන්න. චූටි එන්න. යා ආයා. යා බත් දෙන්න යා.
ඉතින් අද අංක 19 ඉන්න මෙන්න මේ කැලතියා එක මේ අර කහ පාටයි කොළයි වෙරිගේටඩ් වෙන එක. ඉතින් ඔන්න ඔයාලට බලලා ගන්න පුළුවන් පැලත් එක්කමයි තියෙන්නේ. බලන්න පැල තියෙනවා. ඉතින් ලොකු ප්ලාන්ට් දෙකක් තියෙන්නේ. ඉතින් එක පොට් එකක් 400ක් වෙනවා. ඊට පස්සේ අංක 20න් ඉන්නේ මෙන්න මෙයා. මේ අර රතු පාට, තැඹිලි පාට නෙමෙයි, මෙයා රතු පාට. රතු පාට මේ මෙන්න මෙයා. එයා අංක 20 350යි. ඊට පස්සේ මේ සිල්වර් කලර් එකේ මෙන්න මෙයා ඉන්නවා. මෙන්න මෙයා. එයා අංක 21 250යි. ඊට පස්සේ අංක 22න් ඉන්නේ මෙන්න මේ අර සමනල්ලු. මෙන්න මෙයා. එයාගේ ආමේ තියෙන මල්. ඔන්න මල් ටික පිපිගෙන එන්නේ. ඉතින් මේ ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඔන්න ඔයාලට බලලා ගන්න පුළුවන් අංක 22 200යි. ඊට පස්සේ මේ හෙයා කර්ල් ඉන්නේ අද අංක 23න්. ඉතින් මේ බලන්නකෝ හැම කොළයක්ම කර්ල් වෙලා ඇවිදලා තියෙන්නේ. ඉතින් මෙයා හැංගින් පොට් එකකට දාලා හරි නෝමල් පොට් එකකට දාලා හරි හදා ගන්න. මෙයාගේ ඉක්මනට පැලෙන නිසා එක පොට් එකක් ගත්තත් ඇති ඔයාලට. එයා අංක 23 එක පොට් එකක් 250යි. අද අංක 24න් ඉන්නේ මෙන්න මේ ඇග්‍රෝනිමා එක. ඉතින් මේ බලන්නකෝ මෙන්න මෙයා. එයා අංක 24 මේ ප්ලාන්ට් එක 400යි. ඊට පස්සේ අංක 25න් ඉන්නේ ඇග්‍රෝනිමා එකක් මෙන්න මෙයා. ඉතින් බලන්නකෝ එයා අංක 25 300යි. ඔන්න අද අංක 26න් ඉන්නේ ඇග්‍රෝනිමා එකක්. මෙයා නම් ගොඩාක් ගහලා ලොකු වෙනවා. මේ පත්‍ර ලොකු විශාල දිගට හැදෙන අලුත් වර්ගයක්. ඔන්න ඔයාලට බලලා ගන්න පුළුවන් මෙන්න මෙයාව. ඉතින් අද මම මේ ප්ලාන්ට් එක ඔයාලට පොඩ්ඩක් බලන්න දැම්මේ. ඉතින් මේක අලුත්ම වර්ගයක් තමයි ඔයාලා ගාව ඇති. මෙන්න මෙයා. එයා අංක 26 මේ පොට් එක 500යි. ඉතින් අද අංක 27න් ඉන්නේ මෙන්න මෙයා. බලන්නකෝ එයා. ඉතින් මෙන්න මේ ප්ලාන්ට් එක. ඔන්න යාළුවනේ අර ඔයාලට මම පෙන්නුව වීඩියෝ එකේ තියෙන කෙසෙල් කණන් කපලා මේ මම ඒ දාලා තියෙන එකට ඒවා. ඉතින් මෙන්න මෙයා. එයා අංක 27 300යි. අද අංක 28න් ඉන්නේ මෙන්න මේ ඕකිඩ් එක. මේක බැංකුක් එකක්. මෙයාගේ තව ගහ උස්සට හැදෙනවා. අඩියක් විතර උස්සට ඇවිදින් ලොකු දන්නක් ඇවිදින් ඒකේ තමයි මල් ටික පිපෙන්නේ. තද්ද මෙරුම් පාට, දම් පාට හුරු ලොකු ඕකිඩ් මලක් පිපෙනවා. ඉතින් මෙයා අංක 28 400යි. අද අංක 29න් ඉන්නේ බිගෝනියා එකක්. මෙන්න මේ කලර් එකේ බිගෝනියා. මෙන්න මේ බුෂ් එකම ඔයාලට ගන්න පුළුවන්. බලන්න මෙන්න මේක ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ අංක 29 300යි. අද අංක 30න් ඉන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. බලන්න යා. මෙන්න මේ ප්ලාන්ට් එකේ මෙන්න මේ විදිහට ලස්සන ලොකු මල් පොකුරක් පිපෙනවා සුදු පාට. බලන්න එයාගේ ලස්සන. ඉතින් මම අද මගේ සේල් එකට මම අදමයි මෙයාව එකතු කරගත්තේ. ඉතින් ඔයාලට මෙයාගෙන් මිස්ලට අවශ්‍ය නම් මෙන්න මෙයා බලන්නකෝ යා. මෙයා මේ විදිහට ලස්සන මල් පොකුරක් පිපෙනවා. ඒක හරිය ලස්සනයි. බලන්නකෝ. ඉතින් ඒ අංක 30 මේ ප්ලාන්ට් එක 500යි. ඉතින් ඔන්න අද මගේ 45 වෙනි මල් සේල් එක. ඔයාලට ලස්සන මල් තියෙද බලලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හැම දිනාටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවශ්‍ය මල් තියෙනවා මට කතා කරන්න 077 26 77 295 WhatsApp ඉන්නේ තේ නම්බර් එකෙන්මයි. ඉතින් ඔයාලා බලලා කතා කරන්න. ඉතින් ඔයාලා හැම දිනාටම සුබ දවසක් වෙන්න කියලා
ප්‍රාර්ථනා කරනවා හැමෝම හොඳින් පරිස්සමින් සතුටින් ඉන්න. ලස්සන දවසක් වේවා ඔයාලා හැම දෙනාටම.